සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන් විශ්ව සිද්ධ වේවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ සී සද්ධර්මයේ අවබෝධ වේවා. උතුම් නිවනින් සැනසෙන්නට මේ මහ පිංකම් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කරනවා.
නව ස්ථානයේ වැඩ කරන්නට යෙදී ඉන්නවා. හැමදෙනාම හැකි පවන ඉක්මනින් පැමිණ ඔබට වෙන් කර තිබෙන අසුන් වල අසුන් ගන්න. ඉතිරි අය මේ ඉතිරි පසක් එහා පැත්තේ ඉඳගෙන ඕන තරම් තිබෙනවා. දුරස්කර භාවයෙන් රැකගන්නේ ඒ තැන්වල අසුන් ගන්නා හැටියට ඔබට කාරුණිකව අපි මතක් කරගන්නවා. අප විහාරස්ථානයේ වැඩ ඉසින් දැසගෙන සුමල්සාර පිරිවෙනේ පරිවෙන ආචාර්ය ප්‍රධාන ශිෂ්‍යපාලක රාජකීය පඬිතුක අවසරයි උයේ කලරාජුගේ රාජකීය ප්‍රතිප්‍රමුඛ අපි තාත්ම ගෞරවාන්විතව පාද නමස්කාර කොට හැමදෙනාගේ සාදු අපි අනුමෝදන් चिराग कालයක් මේ බුද්ධ ශාසනය වෙනුවෙන් ආගමික වැඩ කටයුතු කරන්නට ඉසින්වැස්සගල රාජමහා විහාරස්ථානයට බොහෝම පින්බර දවසක්. ඒ පින්බර දවසක් කියන්නට හේතුව අද මේ ඓතිහාසික පුණ්‍ය භූමියට සුවිශේෂ දවසක් වුණේ හැම අවුරුද්දෙම කටින පින්කම් යම් ප්‍රමාණයකින් කරනවා. නමුත් පසුගිය කාල පරිච්ඡේදය තුල කොමිටුල සංගතය නිසා මෙවැනි පින්කම් කරගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ප්‍රදේශවාසී දායකාරකාදී පින්වතුන්ට ඒ වගේම ඒ කඩල පින්කම සකස් කරගත්ත පින්වතුන් නමුත් යම් ප්‍රමාණයකින් හරි අසනීප තත්ත්වයන් දෙවේදී හෝ ඒවා සිද්ධ කර ගැනීමට පුළුවන්කම තිබුණා අපේ දායකාරකාදී පින්වතුන්ගේ අපමණ උත්සාහය කැපකිරීම නිසා. ඉතින් ඒ නිසා 2021 වර්ෂයේට කඩල පින්කම සඳහා ඉතාමත්ම සදහපර දායක පිරිසක් අපහා සමග සම්බන්ධ වුණා. ඊයන් කිසි නිසා නෙවෙයි මේ ධර්ම දේශනාව සඳහා වැඩම අවදාළ අතිගෞරවනීය අපගේ සහෝදර පඬිත හාමුදුරන් වහන්සේ නිසා. උන්වහන්සේ මීට වසර 3කට උඩදී මට දැනුම් දුන්නා. මෙහෙමයි පියරතන හාමුදුරනේ මගේ බොහෝම හිත මිත්‍ර
ඒ වගේම ඥාති වගේ කටයුතු කාරණා කරන ඒ කාලේ නම් මුච් කාලේ නැගෙන ගන්න කාලේ නම් ලෙන්ගතුකමෙන් සද්ධාවෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඒ අයට කඨින පින්කමක් කරගන්නට ඕනේ. උපවහන්සේගේ විහාරස්ථානයේ ඒකට අවස්ථාව සලස්වලා දෙන්නට. ඉතින් අපේ පඬිත හාමුදුරන් වහන්සේ උන්වහන්සේ කියන දෙයක් අපිට මගහරින්න පුළුවන්කමකුත් නැත්තේ නෑ. නමුත් උන්වහන්සේ ඒ කියපු ප්‍රකාශ කරපු වචනයට අනුව 2021 වර්ෂයේ අපි මේ ගුණවර සදහවත් පින්තුන්ට ඒ කඨින පින්කම සකස් කර ගැනීමට පූජා කර ගැනීමට අවස්ථාව ලබා දුන්නා. මේ මහා පින්කම සිදු කරන්නා වූ අපේ ජයන්තරාණ සංඝ ඒ මනිකේ නෝන මහත්මිය, එම මහත්මයා ඒ වගේම පවුලේ ආදරණීය දූ දරුවන්, ඒ වගේම මිත්‍ර ඥාති මිත්‍රාදී ගුරුවරු ඒ වගේම ඒ සහෝදර සහෝදරියන් දන්නාඳුරන විශාල පිරිසක් ඉන්නවා. අද දේශකයන්න් වහන්සේ අභිගිරිය චෛත්‍ය රාමාවාසී අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි හා විස්තාරික පාඨමාලාවකදී අධ්‍යක්ෂ රාජකීය පඬිතුක දර්ශන සූත්‍රී පූජ්‍යපාද අවසරයි කල්ලාන්ගේ රතනසිරි ගෞරවනීය නායක මහත්මයාණන් වහන්සේට යලිත්වා සාමාන්‍ය ආරාධනා කරමු. නිතන්සන උන්වහන්සේගේ ධර්ම දේශනාව ආරම්භ කරන්න අවසරයි ස්වාමී. මේ ශාස්ත්‍රීය වෙනුවෙන් ආගමික කටයුතු ඉටු කරන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වෙන්නේ කියා ඒ අනුව අද දවසේ මේ ඓතිහාසික පුදබිමේ සිට ඒ උතුම් පින්කම සඳහා වැඩම කළ වදාළ අතිගෞරවනීය පූජ්‍ය අපේ කල්ලන්චි රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට අෂ්ට පරිස්කාරක පූජා කරන අවස්ථාවයි දැන් මේ උදාන තිබෙන්නේ. අපි දන්නවා ඉසින් නැස්කල නම් වූ මේ ඓතිහාසික පින්බිම එදා මිහිඳු මහ රහතන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පෝෂණය වුණු පුණ්‍ය භූමිය. එවන් වූ බුද්ධ පිළිවෙත සිටයි අද මේ උතුම් පින්කමේ ධර්මානුශාසනාව සිදු කරනු ලැබෙන්නේ. ඔබ අප හැමදෙනාම හරි වාසනාවන්තයි, හරි භාග්‍යවත් මිනිසුන් හැටියටයි මේ මොහොතේ අපට සිහිපත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. එවන් වසවිතුක අද ධර්ම දේශනය සඳහා වැඩමට වදාළ අතිඋතුම් ගෞරවනීය කඳන්ගේ රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ ශාසනය පිළිබඳ උන්වහන්සේ බොහෝ වෙලා ධර්ම දේශනා කළා. පැය දෙකකට ආසන්න ප්‍රමාණයක් බොහොම ඉක්මනින් ගෙවී ගියා. ඒ තරම් රසවත් කාලත්
තේරෙන විදිහට කුස්තරවකට තේරෙන විදිහට මහා කර්ම චීවර ආනිසංසයක් ලබා දෙන පින්කමක් පිළිබඳව වටිනා විදිහට පැහැදිලි කිරීමක් සිදු කරන්නට යනවා. Artinya maka pinkam alami ada dawasi pinkam nakar dulu dan Vishnuawi anak dua ada dawasi pinkam kamar kedua yang itu biasa antara ini situ yang memang dikara kami mati situ untuk pinkam ini memang adia arah kerana sel itu ada di dalam sel ikut tuai mungkin sampai akhir dari berkorban untuk pinkam dapat meramu ini kerana awal siap untuk kerana චීවරය මේ මයිතනේ දෙපෙතුන හැමදෙනා බලාපොරොත්තු වෙන්නේ කට්න වස්ත්‍රයක් වික්ෂුවලිගේ ඔබේ මහා සංඝයා උත්සාහ සම්මිලිත සරණං ගච්ඡාමි තතියං බුද්ධං සරණං ගච්ඡාමි තතියං ධම්මං සරණං ගච්ඡාමි තතියං සංඝං සරණං ගච්ඡාමි
වගේම විහාරස්ථානයේ වැඩ සිටින අපේ ජාතක මහත්තුරු වගේම ශ්‍රී ආතුරු විහාරස්ථානයේ වගේම විහාරස්ථානයේ ඉන්න පඤ්ඤාරත්න මහත්තුරු ඇතුළු වැඩමවදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සද්ධාර්ම සම්පන්න අත්නගල් ප්‍රදේශයේ සංගීලා මේ විහාරස්ථානයේ ඉදිරි දියුණුව සඳහා යම් කිසි කාර්යයක් සිදු කරලා ආඩුවක් කරලා යක් මේ බලන්න කොතනද ගන්න අනිත් දෙයක් තුනේ කරන්නේ බයිනෝට බලන්න දැන් මොහොම ඉන්න පුළුවන්
සපෝට් එක යන්න යටි උස්සන්න කැලේ කියලා උස්සන්න යටි හිමිට එකපාරට දාන්න බෑ හිමිට ආගේ හිමිට තවුසන් හිමිට අද
Sadhu, 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 sadhu.
විශේෂයෙන් මේ පින් බලයෙන් උතුම් අජරාමර නිවන් සුවපත් කරගන්නට මේ කුසලය මේ පින හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව තථාගත බුදු පියාණන් උදෙසා බුද්ධ පූජාව පූජා කිරීමයි දැන් සිදුවන්නේ. ඉන් අනතුරුව වැඩම කළ වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නය පිළි අරගනිමින් මෙම උතුම් පින්කමේ ආරම්භණු පැහැදිලි කිරීම සඳහා මා ඊ타මත්ම ගෞරවයෙන් යුතුව භක්තියෙන් පාද නමස්කාර කොට ආරාධනා කරනු ලබනවා. ඉසින් බැස්සකල රුවන්ගිරි රාජමහා විහාරාධිපති අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධාංශයේ පීඨාධිපති අවසරයි ආචාර්ය කඩවත්තුම පීරතන නායක මාහිමිපාණන් වහන්සේට ඊ타මත්ම අපි හැමදෙනාම එකතු වෙලා සාදුකාර මැදියේ ආරාධනා කරමු. මේ විහාරස්ථානයේ වැඩම කළ වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නය පිළි අරගනිමින් මෙම කටයුත්ත ආරම්භ කරන්න. අවසරයි ස්වාමීනි. මූලාසනයේ වැඩ වාසය කරන ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේ වරපුරුම වැඩම වදාළ අති ගෞරවාර්හ නායක මාහිමිපාණන් වහන්සේලා ඒ වගේම ඈත පුරබැහැර ප්‍රදේශවල ඉඳන් මේ අවස්ථාවට වැඩම වදාළ අපි ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේලා පිළිගත ඇති අපේ අවට මැදවච්චිය වවුනියාව ඒ වගේම කැපිතිගොල්ලෑව රබාවැව මේ ආදී ප්‍රදේශවලින් මේ අවස්ථාවට සහසම්බන්ධ වෙන ගෞරවනීය විහාරාධිපති මහා ස්වාමීන් වහන්සේලා ඒ වගේම අනෙකුත් ස්වාමීන් වහන්සේලා සිංහස්ගල රාජමහා විහාරස්ථානයේ ශ්‍රී සුමනසාරකෙවෙහි ආචාර්යයන් වහන්සේලා සාසිස්ය භික්ෂුන් වහන්සේලා ආදී ඇති මහා සංඝයා වහන්සේලා ඉතාමත් වටිනා උතුම් මහා පින්කමක් සිද්ධ කරන තෙම සාක් වස් බැසි පින්වත් හිමිවරු බුදු වාදනට නීති යෙන් කරමින් ගාරු ප්‍රකිමින් වස් සික පදසිතකින් හොරු පරදාන්නට වෙහෙ සෙතිදාහමින් මාරු විපස්සේ නම් වූ සම්බෝධ සසුනේ කටිනය පුදමින් පෙර භාව ගමනේ නාගීත හිමියන් ලැබෝ සොව සහනේ මින් පාසු හැම දෙන ඇසුමට ඕනේ කල්පතිහක් දුගතියට නොයනවා මනුලොව දෙව්ලොව උපත ලබනවා රජසිටු සම්පත් සසර විඳිනවා නාගීත හිමි ලෙස පවසනවා පැතෝ හැම සැපත ලබන්නේ නැත නොමැතිය යන වදන නොවන්නේ ඉහළම කුලවල උපත ලබන්නේ කටිනයේ අනුසස් එලෙස දෙසන්නේ
දසවාර බඹලුව උපත ලබනවා රෝග විපත් සාස වෙහි නොම වෙනවා දිගාසෙරද බාව ගමනි ලැබෙනවා කටින ඒ විස්තර මෙලෙස කියනවා පිරිත් සත්‍යයනා මැදේ පුද සත්කාර ලැබුණු මෙම කටින වස්ත්‍රය අද පාන්දර අලුයම විහාර භූමියට වැඩම කරගෙන ආවේ ඊටම ගෞරවයෙන් භක්තියෙන් යුතුව පෙරහැරෙමි. එවන් පසුබිමක් තුළ ඊටම ක්‍රමානුකූලව සංවිධානාත්මකව මේ සෙසු පිරිකර සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ පිරිකර පේලියට තියන්න එකක් එවිට වරදින්නේ නැහැ. එනිසා භක්තියෙන් යුතුව සකස් කරගත්ත ඒ සියලුම පිරිකර පූජාවන් ගරුතර මහා සංඝරත්නයේ උදෙසා පූජා කරන්න විධිමත්ව අධික සංඛ්‍යාවක් වැඩ විසන වෙලාවේ උතුම් ගෞරවනීය මහා සංඝරුවන උදෙසා ඊටම හදවතින් තමන් සතු දාන වස්තුන් පූජා කරන අවස්ථාව ක්‍රමානුකූලව එකින් එක පිළිවෙලට අනුපිළිවෙලට නායක වාහිනිපාණන් වැඩ සිටින පුටුවේ සිට ඉන් පිළිවෙලට අදාළ පිළිකර පූජා කරන්නට පෙළ ගැසෙන්න. ඒ සඳහා සිය නායකත්වයේ සපයන නවරත්න මහත්මයාගේ පවුලේ උදවිය, මණ්ඩලා සේනානායක මහත්මියගේ පවුලේ උදවිය, අත්තනගල සහ මහර කඩවත යන ප්‍රදේශ වලින් සිය දායකත්වයේ කැපවීම සහ අනුග්‍රහකත්වය වැඩිමර දායකත්වය ලබා දීම මොනතරම් ප්‍රශංසනීයද. ජීවිතේ අවුරුද්දකට එක් වතාවක් පමණක් සිදු කරගන්නා අටමහා කුසල් වලින් දෙවි මේ උතුම් පුණ්‍ය පින්කම මහා සංඝරුවන උදෙසා එදා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සැබෑ අරුත් ගන්නමින් අද අපට කියා දෙනවා දන් දීමේ කුරුද්ද මොනතරම් වටින දෙයක්ද. එයයි පෙර ආත්මවලට අපට ගෙනියන්නට සහ ඉතුරු කරගන්නට තිබෙන එකම කුසලතාවය. ඒ නිසා තමයි ආරෝග්‍ය පරමාලාභ සංස්කෘති පරමං ගණන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. අපි ධනෙ තමයි විශේෂයෙන් රැස් කරන්නේ. ඒ තමයි සතුට. අපේ සතුට උතුරායන අවස්ථාව. නිරෝගීව ලැබෙන මේ පුණ්‍ය කටයුත්ත. ඒ කටයුත්තේ ගෞරවයෙන් වේලාවේ සිදු කරනවා. බාල මහලු වැඩිහිටි අවස්ථින් විරාදී දැක්ම උත්සවය ඉතාමත් වටිනා ලැබුම් කළු දාර්ශනික එකක් බවට පරිවර්තනය වෙනවා නම් සැකයක්. සැබවින්ම ඉසින් දැස්සකල රුවන්වැලි ප්‍රාථමික විහාරාධිපති අවසරයි ආචාර්ය කඩවත්තුල පියරතන නායක මහත්මයාණන් අපේ විහාරස්ථ භූමිය දිනෙන් දින බහුල වන්නට උන්වහන්සේගේ දායකත්වයෙන් දායකයන් වඩවල ඉසින් දැස්සකල රුවන්වැලි ප්‍රාථමික විහාරාධිපති පරිවර්තනය වී තිබෙනවා. තමන් අහදිවට ඒක සියල්ල කායි පුරන් ගෞරවනා සංග්‍රහයේ පූජා කරන අවසන් කරනවා. තවත් කටයුතු කීපයක් ඊයේ දිනේ මොසාවෙනි තාක්ෂණික පිළිවෙල පූජා කරන අවසන් කරනවා. දැන් උපුල් මහත්මයා ආයුර්වේද මහත්මයා සංගමනය කරගත් සිසු පිළිකර පූජා පිළිවෙල අවස්ථාව. කලබලයක් නොවි
පෞරාණික ක්‍රමයට ඒ පැවරීම ගන්න නිකම් මෙන්න තිබුණ කියලා දෙන්න බෑ. ඒ නිසා හාමුදුරුවෝත් ඒකට සම්මාන කරලා හාමුදුරුවෝත් අත ගහලායි පූජා කරන්නේ තිබුණ. නාන්නෝ කොහොම නාන්නෝ? එන්න පූජා කරන්නේ දෙනවායි මහත්තයා දෙන්නකෝ අපේ මන්ජර දෙන්න මේ කොහෙද නැන්නේ දැන් මහා සංඝරත්නය පූජා කරනකො ඔව් පූජා අපේ දෙනවායි මහත්තයා පූජා කරන්න එන්න තාත් දෙන්න නාට අල මම මේක තමයි දැන් ගිහලා වාඩි වෙන්න දැන් මම තේරෙනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුනාතු මේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින චීවරං උප්පන්නං යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කටින චීවරං පිය රතනස්ස වික්ඛුනෝ දදෙය්‍ය කටිනං අත්තරේතුම් සුනාතු මේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින චීවරං උප්පන්නං යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කටින චීවරං පියරතනස්ස වික්ඛුනෝ දදෙය්‍ය කටිනං අත්තරේතුම් සුනාතු මේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින චීවරං උප්පන්නං සුනාතු මේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින චීවරං උප්පන්නං සංඝෝ ඉමං කටින චීවරං පිය රතනස්ස වික්ඛුනෝ දේති කටිනං අත්තරේතුම් යස්ස යස්මතෝ khමති ඉමස්ස කටින චීවරස්ස පිය රතනස්ස වික්ඛුනෝ දානං කටිනං අත්තරේතුම් සෝතු
සෝභාසෙය්‍ය දැන් ඒ හාමුදුරුවන්ට පූජා කරපු එක හාමුදුරුවරුත් අත ගහලා හාමුදුරුවරුත් පූජා කරනවා දැන් මේක හාමුදුරුවරුත් පින් ලබා ගන්නවා අනුමෝදන් වෙනවා ඒකයි කරන්නේ ඒකයි මම කිව්වේ දෙතරක් පූජා කරන එකම ප්‍රශ්නාවක් ඒ දැන් පළවෙනි දාලා පූජා කළා ඊට මහාපතර දින්නම් ඉදං සංඝේන කටින චීවරං පිය රතනස්ස බික්ඛුනෝ කටිනං අත්තරේතුං khමති සංඝස්ස තස්මාතුන්නි ඒව මේතං ධාරයාමිති ජීවර පින් තමයි ඇක්චුලි කරලා කරමු නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉමං කප්ප බින්දුං කරෝමි ඉමං කප්ප ඉමං කප්ප බින්දුං කරෝමි ඉමං කප්ප බින්දුං කරෝමි ඉමං කප්ප බින්දුං කරෝමි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමං කප්ප බින්දුං කරෝමි ඉමං කප්ප බින්දුං කරෝමි ඉමං කප්ප බින්දුං කරෝමි ඉමං කප්ප බින්දුං කරෝමි නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉමං පුරාණං උත්තරා සංඝං පච්චුද්ධරාමි ඉමං පුරාණං උත්තරා සංඝං පච්චුද්ධරාමි ඉමං පුරාණං උත්තරා සංඝං පච්චුද්ධරාමි නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉමිනා උත්තරා සංඝේන සද්දින් කටිනං අදිත්ථාමි ඉමිනා උත්තරා සංඝේන සද්දින් කටිනං අදිත්ථාමි ඉමිනා උත්තරා සංඝේන සද්දින් කටිනං අදිත්ථාමි නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමං කඨිනං අත්තරාමි ඉමං කඨිනං අත්තරාමි ඉමං කඨිනං අත්තරාමි සාදුකාරය දැන් හේවිසි කරන්න
සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යතා අත්තං බන්තේ සංඝස්සේ කඩනං ධම්මකෝ කඩනත්තාරෝ කඩනං අත්තරාමි අනුමෝදත අත්තං බන්තේ සංඝස්සේ කඩනං ධම්මකෝ කඩනත්තාරෝ කඩනං අනුමෝදත අත්තං බන්තේ සංඝස්සේ කඩනං ධම්මකෝ කඩනත්තාරෝ කඩනං අනුමෝදත නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තං බන්තේ සංඝස්සේ කඩිනං ධම්මිකෝ කඩිනත්තාරෝ කඩිනං අනුමෝදාමි අත්තං බන්තේ සංඝස්සේ කඩිනං ධම්මිකෝ කඩිනත්තාරෝ කඩිනං අනුමෝදාමි අත්තං බන්තේ සංඝස්සේ කඩිනං ධම්මිකෝ කඩිනත්තාරෝ කඩිනං අනුමෝදාමි දැන් හරි එවාගේ මේ ලබාගත් ආනිසංස ධර්මයන් අපෝ ලෝකයේ සම්බුද්ධ ශාසනය රැකගෙන මේ විහාරස්ථාන වලට අධිග්‍රහිත ගම්කොටු වලට අධිග්‍රහිත සියලුම ඉෂ්ඨකාමී දේව සමාගමලත් පින් පෙත් ඇදීට පුණ්‍යානුමෝදනා වේවා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා චිරාත් කාලයක් වේවා දෙවියන්ගේ දේව පීඨ දේව ආශිර්වාදය අප සෑම දිනාටම සැලසේවා කෙලවර දෙවියෝ උතුම් වූ නිවනින්ම සැලසේවා කියලා හිතාගෙන සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම ඔබ අප සෑම දිනාටත් මේ ආනිසංස ධර්මයන් අනුමෝදන් වේවා විශේෂයෙන් සිහිපත් කළා. අපේ රාලහාමිගේත් මැණිකගේත් විවාහ 50 වෙනි විවාහ සංවත්සරයේ මංජුලා නෝනා මහත්මියගේ 25 වෙනි සංවත්සරයත් සිහිපත් කරනවා කිලිවරලා අනිත් දරුවොත් ඒ වගේ සිහිපත් කරනවා ඇති. ඒ සෑම සියලු දෙනාටම අපේ නවරත්න රාලහාමිටත් මැණිකටත් දෙදෙනාගේ අපිට ඊළඟට 75 වෙනි විවාහ සංවත්සරයට මේ වගේම සම්බන්ධ වෙන්න මේ හැම දිනාටම ශක්තිය වාසනාව ඊළඟට සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. එතකොට අපේ මංජුලා සේනානායක නෝනා මහත්මියගේ 50 වෙනි සංවත්සරයේ දාට මේ වගේම සමරන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සෑම දිනාටම දරුවෝ සෑම දිනාටම මුණුපුරන් මිනිපිරියන් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත් උදා වේවා. ආරෝග්‍ය ආදී සම්පත් වඩා වර්ධනය වේවා. ජයශ්‍රී මහා බෝධිහාඳුරන්ගේ ආශිර්වාදයේ සැලසේවා. මෙලව කරන කියන කටයුතු සඵල වේවා, සමෘද්ධ වේවා. දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු ආරක්ෂා කර දෙන්නවා. සෑම දිනාටම මේ සිදු කළා වූ උදාර වූ කුසල ශක්තියේ හේතු වාසනා බලමහිමින් මතු සංසාරයේ ජාත්‍ය ආදී දුක් වලින් නිදහස් ලබන උතුම් වූ නිර්වාණ ධාතුවෙන්ම සැනසීම සිද්ධ වේවා කියලා හිතාගෙන සෑම දිනම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. දෙවියන්ටත් මේ පිං හිමි වේවා පටින
උසස් නිතිසේ